ආයුබෝවන් මම ජෝතිර්වේදී මන්තාචාර්ය සමරද්ගේ. ඉතින් අද මම කතා කරන්න මේ හදන්නේ මේ සීනිගම දේවාලය ගැන. ඉතින් මට මේ දවස් දෙක තුනකට උඩින් එක්කෙනෙක් කතා කරලා කිව්වා අපි වෙදමාත්‍ය සීනිගම ගියා. මේ දේවාලයට අපිට මේ පොඩි අකටතැබ්බයක් වුණා අපිට මේ පොඩි කරදරයක්. ඉතින් ඒ නිසා මිරිස් සමරන්නයි පලි ගහන්නයි අපි මේ ගියා මේ වැඩේට නොකරා බෑ. ඒ නිසා මේ අපි ඒකට ගියා කියලා කිව්වා. ඉතින් මං කිව්වා එහෙනම් හොඳයි කමක් නැහැ. ඉතින් මේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ කිව්වා වෙනවත් අපි දැන් සීනිගම ගිහිල්ලා ඇවිල්ලා අපි මාසයක් විතර වෙනවා. මේ කිසිම මේ ප්‍රතිඵලයක් නැහැ නේ ගැන මොකද්ද ඔබතුමා කියන්නේ කියලා. ඉතින් මට මේ ගැන මම අද ඔයාලත් එක්කලා පොඩ්ඩක් මේ ගැන කතා කරන්න තමයි මේ හදන්නේ මම. ඉතින් මේ සීනිගම ගිහිල්ලා පලි ගහලා මාසයක් විතර වෙනවා. ඒගොල්ලන්ට වෙච්චි අකරතැබ්බේ ඒගොල්ලන්ට වෙච්චි අසාධාරණය ගැන ඉතින් කිසි ප්‍රතිඵලයක් නැහැ කියන එක තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් මම සීනිගම දේවාලය ගැන පොඩ්ඩක් කතා කරන්නම් ඔය සීනිගම දේවාලය ගැන. ඉතින් මේ සීනිගම දේවාලය ඇවිල්ලා දෙවොල් දෙවියෝ මේ ලංකාදීපයට වඩිනකොට මේ පත්තිනි දෙවියෝ දිවයින් දැකලා මේ මුන්නාන්සේ වඩිනට බය වුණා. මොකද හේතුව මේ දෙවොල් දෙවියෝ ලංකාව ඇතුළට වැඩියා නම් ස්ථානයේ නිම කරගෙන දේවාලයක් වන්දනාමාන කරන්න සකස් වුණා නම් මේ ලංකාදීපේ ඉන්න නරදරුවෝ ගතු කියලා මේ දෙවොල් දෙවියන්ගේ උදහසට ලක් වෙලා දෙවොල් දෙවියෝ මේ දඬුවම් කරයි කියලා බය වුණා. මොකද මේ මිනිස්සු කරදර ඇති කරගන්නේ කියලා. ඒ නිසා දෙවොල් දෙවියෝ වඩික දේශිය මේ මලයාලම් පුරේ වඩිනකොටම මේ එන ගමනේදී පත්තිනි දෙවියෝ දිවසින් බලලා ගිනි කඳු 7ක් මැව්වා. ඉතින් ගිනි කඳු 7 මැව්වේ මේ මුන්නාන්සේ වඩින ගමන පාදා කරා. ඒ ගිනි කඳු 7ම කෙලගෙන ආවයි කියලා තමයි කියන්නේ. ඉතින් කෙලගෙන ආවයි කියන්නේ මේ ගිනි කඳු 7ම කාගෙන ආවිල්ලා තියෙන්නේ. කාගෙන ආවිල්ලා ඔය අවසාන තැන තමයි ඔය ලංකා භූමිතලයේ එපිටින් ඔය දුව වගේ කොටසට වැටිලා තියෙන්නේ. ඉතින් එතන දෙවොල් ස්ථානයක් මේ සකස් කරලා දෙවොල් දෙවියන්ට වැඩිින්ද ඒ ස්ථානය සකස් කරලා නයි කියන එක තමයි අපිට මේ ඉතිහාසගතව පොත්පත්වල මේ අපේ පැරණි මේ මුතුන් මිත්තෝ මේ ගැන අපිට කියන්නේ. ඉතින් මේ ගැන කියනවා නම් ඉතින් එදා තුර මේ වෙනතාවල් මේ දෙවොල් ස්ථානවල ඉතින් වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් මේවා මේ දෙවොල් ස්ථානවල වැඩ කටයුතු කරේ මේ ලංකාවේ තිබුණ පරම්පරාවල් 5ක් 6ක් වගේ මේ සුළු ප්‍රමාණයක් ඉදී. එතකොට මේ ප්‍රධාන සිද්ධාස්ථානවල වැඩ කරේ මේ පරම්පරාවල් වලින් ආපු කපුදරුවෝ. එතකොට කපුවෝ කට්ටන්ඩියෝ විශේෂයෙන් කට්ටන්ඩි. මේ කපුවෝ කිව්වට මේ අද ඉන්න කපුවෝ නෙමෙයි කට්ටන්ඩි. මොකද නස්තාස්තරේ මාංශ ශාස්ත්‍රේ පරතරට ඉගෙන ගත්තු අය. ඉතින් ඒ කාලේ මේ වෙච්චි සිද්ධි නිසා තමයි දේවාල මේ තියෙන අනිකුත් දේවාල මහා ප්‍රසිද්ධියක් ආස්කම් නැති භූමියක් විදියට මේ භූමිය විදියට මෙච්චර ප්‍රසිද්ධ වුණේ. මේ ඒක තමයි එකම හේතුව. ඉතින් මේ අද තියෙන තත්ත්වය මෙහෙමයි. අද දේවාල ගොඩාක් මේවා මේ පරිපාලන මණ්ඩල වලින් මේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද අවුරුද්දක් දෙකක් අපුව වැඩ කරනවා ඊට පස්සේ ඒගොල්ලෝ මාරුලා තව කට්ටියක් මාරුයි. ඉතින් මේක මේ විදිහට තමයි මේවා නඩත්තු කරගෙන අද මේ බල හදාගෙන මේවා සැකසුරුවම් කරගෙන යන්නේ. ඉතින් එදා එහෙම නෙමෙයි මේවා පරම්පරාවෙන් ආපු කපුව තමයි මේවල හිටියේ. කපුව කියන්නේ ඇදුරු කට්ටරි. මේවල පාරම්පරිකව හිටපු අය. ඉතින් ඒගොල්ලෝ ජ්‍යොතිර්විද්‍යාව නස්තාස්ත්‍රයේ මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ පරතරට ආපු අය. ඒගොල්ලෝ වැඩ කරන්නේ සාමාන්‍ය මේ අද අය වැඩ කරන විදිහට නෙමෙයි. ඒගොල්ලෝ මේ පක්ෂි යෝග මේ නස්තාස්ත්‍රය අනුව නැකත් යෝග අනුව මර යෝග නිදි යෝග යාම යෝග ඒවා බලලා තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ මේ වැඩක් කරන්න කලින් මේ දෙවොල් දෙවියෝ තමයි අනිකුත් ඉන්න දෙවිවරු දිවස්සලන කරුණා කරන බැල්ම වැටෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ බැල්ම වැටෙන වෙලාවල් වල තමයි ඒ ආප පුද්ගලයාගේ රජයෝගී අල්ලලා අනිත් පුද්ගලයාගේ විරුද්ධ පාර්ශ්වයේ අතුරගේ හෝ
තමන්ගේ මේ විරුද්ධවාදියාගේ නිදි යෝග හෝ මර යෝග අල්ලලා මේ කටයුතු කරන්නේ. ඉතින් එතකොට යෝග පංචදාතයෙන් චූල නස්තාත්‍රය ක්‍රමයට මේවා යටත් වෙලා තමයි ඒ දවස් ඒ පැරණු මේ බෝධුවට වැඩ කරගෙන ආවේ. එතකොට එහෙම කරගෙන ආවම ඒ කරන කර්තව්‍ය ඒ කරන පළිය යෙහිල්ලේදී මේ දඬුවම් ලබා දීමේදී දෙවොල් දෙවියන්ට කරන කන්නලව බලවත් වෙනවා. බලවත් වෙනවා මොකද ඝන යෝග රාශි යෝග මේ සියලුම චූල නස්තාත්‍ර ක්‍රමයේ අනුව සියලු විධි විධාන ඉෂ්ට සිද්ධ කරලා තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒ නිසා මේ අද කරනවා වගේ නෙමෙයි. අද මේ දෙවොල් දේවාල මේ පරිපාලන මණ්ඩල වලින් මේ ඉන්න කපුවමාරු වෙනවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අද සාමාන්‍ය තේවාවක් එදා කර වගේ අද මේ කරන්නේ මේවා සංකේතාත්මකව තමයි මේ රාජකාරී මේ දෙවියන්ගේ වතාවත් කරන්නේ. සංකේතාත්මක එදත් පොල් ගැහුවා අදත් පොල් ගහනවා එදත් මිනිස් සම්බරුවා අදත් මිනිස් සම්බරනවා. ඒ වුණාට එදා කරපු විදිහට එදා යම් දෙයක් ගිහිල්ලා කිව්වා නම් ඒ කපුදරුවෝට කිව්වා නම් ඒ ඉන්න කපුවෝ ඉන්න අය මේ ඒ වැඩ බාර ගන්න අය බාරගෙන ඒගොල්ලන්ගේ වෙලාවල් බලලා හතරේකා බලලා මේ උපන් ජම්ම කේන්ද්‍ර පරීක්ෂා කරලා මේ වගේ දේවල් බලලා තමයි එදා හරියට වැඩක් කළේ. ඒවා තමයි මේ රව් දෙන්න මේ දේවල් ස්ථාන මේ දේශ විදේශ කීර්තියටපත් වෙන්න මහා හාස්කම් භූමි විදියට දෙවියන්ගේ ආශිර්වාදය ගත්තේ. අපි මෙහෙම හිතමු දෙවියෝ හැමදාම අදත් දෙවියෝ ඒ විදියටම දිව්‍ය විරාජමානව වැඩ ඉන්නවා. ඒ වුණාට අපි ඒ කරන පුද සත්කාර අපි ඒ කරන මේ පුද පූජා විදි ඒ දෙවියන්ට උචිත විදිහට ඒ නැකත් යෝග අනුව උන්වහන්සේ මේ දෙවොල් මේ දිවස් සෙලන කරුණා කරන වෙලාවට මේ දේවල් කරන්න ඕනේ. උන්වහන්සේ යහංගත වෙච්ච වෙලාවල මේ දේවල් කරලා වැඩක් නැහැ. උන්වහන්සේගේ බැල්ම කරුණාව මේකට මේ අවනඩු කියන්න උන්වහන්සේ දිව්‍ය විරාජමානව දිවස් සෙලාගෙන ඉන්න වෙලාවේ අපි කියන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි එදා වැඩ කරේ. ඉතින් අද මේ විදියට වෙනස් වෙලා තියෙන නිසා ඔන්න ඔය වගේ හේතු කාරණාත් නිසා පුංචි අතපහුවීම් නිසා ඔය වගේ දේවල් පංගුවක් ඒවා වදිනවා. පංගුවක් ඒවා වදින්නේ පංගුවක් දේවල් සාමාන්‍යයෙන් වැදිලා යනවා. ඉතින් දැන් අපි දෙයක් කරනවා නම් අපි එහෙම කරන්නේ. අපි ඒ කපුදරුවන්ට ගිහිල්ලා කියලා අපි ඒ වෙලාව ස්ථානයේ අපි අවසරය අරගෙන අපි ඔය ඔක්කොම කරනවා. නැකත් වෙලා මර යෝග පක්ෂි යෝග ඒ සියලුම දේවල් අල්ලලා තමයි අපි දෙයක් කරන්නේ. අපි දෙයක් කරාම තමයි. මොකද අපි එදා කරපු විදිහටම අපේ පරම්පරාවල් වලින් අපිට උගන්වපු විදිහටම තමයි අපි අදත් කරන්නේ. අද අපි ඒ ස්ථාන වලට ගියත් අපි ඒ කපුදරුවන්ගේ ගරුසලුවට අපිට අවස්ථාව අපි උදා කරගෙන අපි අපේ දේවල් අපි අදත් කරනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධව මට ගොඩක් කියන්න තියෙන ඒ වගේ දෙයක්. ඉතින් අදත් පොල් ගැහුවා එදත් පොල් ගහනවා අදත් මිනිස් සම්බරනවා හෙටත් මිනිස් සම්බරනවා. ඉතින් ඇඹඩුවයි කියලා ඇඹලෙන්නේ නැහැ. එහෙම වෙලාව බලන්න නැතුව එහෙම ග්‍රහ යෝග සුභ යෝග මර යෝග හොයන්න නැතුව එහෙම කරයි කියලා මේ දේවල් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. මේ දේවල් ඒ ක්‍රමානුකූලව ඉෂ්ට සිද්ධ වෙන්න නම් ඒ ක්‍රමානුකූලව ඒ දේවල් සියලුම දේවල් ඉෂ්ට කරගන්න ඕනේ. මේ වෙලාවල් වලට ඒ දේවල් මේ ක්‍රමානුකූලව කරගෙන මේ ප්‍රතිඵලයක් ගන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ එහෙම ප්‍රතිඵල ගන්න විදියක් නෑ. ඉතින් මේ වගේ වෙන්නේ අර ගොඩාක් අය මේවා බොරු මේවා ගැන වැඩි තැකීමක් නෑ. ඉතින් ඒ වගේ අද මේ දේවල් ස්ථාන නෙමෙයි අද ගොඩක් දේවල් ඒ වගේ මිනිස්සුන්ගේ පසුබෑමක් තියෙනවා. ඒක මේ දෙවියන්ගේ තියෙන මේ දේවල් ස්ථානවල දෙවියන්ගේ තියෙන කරුණාව නැති වෙලා නෙමෙයි. දෙවියන්ගේ දිවස්සලන වෙලාව මේ බලන්න තු ඉන්න නැතුවත් නෙමෙයි. දෙවියෝ එදා වගේම අදත් දිවස්සලනවා. ඒ එදා වගේම අදත් දිව්‍ය විරාජමාන වෙනවා. එතකොට අද වැඩ කරන්න ඒහා සමානව බුද්ධියකින් මේ තත්ත්වකින් ඥානකින් වැඩ කරන්න අද කපුව නැති එකයි මෙතන තියෙන ගැටලුව තියෙන. මේ පාරම්පරික පරම්පරාවල් පහයි තියෙන. එතකොට ওই පරම්පරා පහයි තමයි ඔය ප්‍රධාන දේවල් වල කට්ටිය වැඩ කරේ. දැන් අද ඒ අය ඕව අතහැරලා තියෙන්නේ. ඒගොල්ලෝ ළඟ ওই පොත්පත්ුත් තියෙනවා. ওই සියලුම දේවල් පෙට්ටගම් වල සුරකිව
ඒ විදිහටම අදත් ඒවා පරිහරණය කරමින් ඒවා මේ සකස් කරමින් අදත් ඒවා ඒ විදිහටම තියෙනවා. තිබුණාට අද ඒ වගේ පරම්පරාවල අද වැඩ කරනවා කට්ටිය ගොඩක් අඩුයි. ඒක තමයි ප්‍රධානම හේතුව. අනිත් එක දැනුමුතුකමක් උපදේශයක් දෙන්න ඒ වගේ මේ කට්ටියත් ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ නිසා තමයි මේ වගේ දේවල් කරාම නිසි ප්‍රතිඵලයක් ගන්න බැරි හේතුව. ඉතින් දැන් අපි මේ කරපු වැඩ තියෙනවා. ඉතින් අපි නම් කරපු කිසිම වැඩක් ඔය මේ දේවල් සීනිගම විතර නෙමෙයි අනිකුත් ස්ථානවලත් කරපු දේවල් හරියටම හරියන්න වදින්න අපි වැඩේ කරනවා. මොකද අපි අර පාරම්පරිකව අපි එදා කරපු විදියටම තමයි අදත් අපි කරන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් තමයි ඉතින් මේ වගේ දේවල් කරද්දී මේ ටිකක් ක්‍රමානුකූලව කරන්න ඕනේ. ඉතින් ක්‍රමානුකූලව කරොත් ඒ වගේ ශනිකව ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසුත් මට කියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න. ඉතින් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.